ආයිබෝවන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ අමුතුම જાතිය වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයේ මිනිස්සුන්ට සත්තුන්ට වගේම ගහකොළ වලටත් තමන්ගේ පැවැත්ම රඳා පවත්වා ගන්න කොහොම හරි අවස්ථාවක් උදා කරලා දෙනවා. අන්න එහෙම අවස්ථාවක් තමයි මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ කෙහෙල් පඳුරක්. මේ කෙහෙල් පඳුර දැන් ඔයගොල්ලෝ දැක්කත් එක්කනේ කෙහෙල් කනක් ලොක්කොට වැටලා තියෙනවා. මේ බලන්න දැන් මෙතන මේ මම මේ පෙන්නන එක ඔය පේනද ඔයාලට මෙතන කපලා දාපු කෙහෙල් ගහකින් මේ පොළොව ළඟින්ම කපලා දාපු කෙහෙල් ගහකින් දැල්ලක් දාලා ඒක උඩට වැදිලා තියෙනවා බලන්නකෝ. ඒ වුණාට අපි එක කපලා තියෙන්නේ ටිකක් මෝරච්ච කෙසෙල් ගහක්. ඒ වුණාට දැන් හීනි බටේ වගේ ඇවිල්ලා ඔය බලන්නකෝ ඒ ගහාර මෝරලා තිබ්බ හින්දා මෙතනින් කෙහෙල් මුවේ බේරිච්ච තැනින් කැපිලා එතනින් උඩට ඇදිලා ඇවිල්ලා කෙහෙල් කන හැදිලා තියෙන හැටි මේ කෙහෙල් ගෙඩි දෙකයි හැදිලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ කොහොම හරි ගෙඩි දෙකක් හරි මේ හැදෙන්න තරම් ඒ ශාකයේ පැවැත්ම වෙනුවෙන් මේ පරිණාමය සකස් වෙලා තියෙන හැටි තමයි මට මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්වන්න ඕන උනේ. ඒ කියන්නේ යාළුවනේ මේක මේ අහඹෝ දර්ශනයක්. ඒ කියන්නේ මේ කෙහෙල් පඳුර අර වර්ධනය වෙනවා වැඩි කමට මේ ටිකක් මහතර තිබිච්ච ගහක් මේ මුලින් කපලා දාලා. ඒ වුණාට ඒක එතනින් මැදින් ආයෙ දළු දානවනේ. දල්ල ගොබේ ඇදිලා ඇවිල්ලා ඒක උඩට ඇවිල්ලා අර ඒකට පැල નિયમિત මේ ගෙඩි හැදෙන්න පළදරන්න ඕන කෙහෙල් මොයේ එළියට පැනලා ඒකට පුළුවන් විදියට ගහ දැන් දුර්වල වෙලා කැපිලානේ තියෙන්නේ. ඒකට පුළුවන් විදියට ගෙඩි දෙකක් විතර නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ස්වභාව ධර්මය හරි අමුතු විදියට මිනිස්සෙයින් සත්තුන්ට වගේම ශාක වලටත් තමන්ගේ පැවැත්ම අනාගතය වෙනුවෙන් කරන්න තමයි මේ මෙහෙම අවස්ථාව දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් තියෙන කෙසෙල්කම් වල යාළුවනේ ඔය ඇට වලින් පැලවෙන්නේ නැති වුණාට පරිණාමිකව ඉස්සර ඔය කෙහෙල් වල ඇට තිබිලා තියෙනවා. ඔය මේවට කියන්නේ ඔය සීනි කෙහෙල් නැත්තම් වතුපාලු කියලා සමහරු කියනවා. ඉස්සර ඔය කෙසෙල් වල ඇට තිබුණා. මේ අපි පොඩි කාලේ නම් ඒ වුණාට දැන් ওই කෙසෙල් වල ඇට නැහැ. ඉතින් ඒක පරිණාමික වශයෙන් ඒක දැන් අර පඳුරු වලින් ගහ බෝ වෙන්න මේ පරිණාමය වෙලා නිසා මේ ගහ නිකන් කෙහෙල් කරන නිකන් හැදෙනවා ඇට හැදෙන්නේ නැතුව මම හිතන්නේ එහෙමයි. නැත්තම් ඒක පරිණාමයේ මගින් සිදුවෙච්ච පැවැත්මක් විදියට ගියා නම් ওই කෙහෙල් කනේ අනිත් ගස් වල වගේම මේ මල් පිපිලා මේ ගෙඩිය ඇතුලේ ඇට හැදෙනවා. ඉතින් ওই විදිහට මේ ස්වභාව ධර්මයේ මිනිස්සෙයින්ට සත්තුන්ට වගේම ශාක වලටත් මේ වගේ පැවැත්ම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා කියන එක පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන එන්නම්.